විජය ලංකාවට එනකොට ලංකාව පාලනය කරමින් සිටින්නේ යක්ෂ ගෝත්‍රික නායිකාව වෙච්ච කුවේණි. ඒ කියන්නේ රැජින මූලික කරගත්ත පාලන තන්ත්‍රයක් අපිට තිබිලා තියෙනවා. බොහෝ දෙනා මගෙන් අහපු ගැටලුව තමා රාම රාවණා සටනින් පස්සේ මන්දෝදරියට මොකද වුනේ? රාමායනයේ කියවෙන විදිහට රාමචන්ද්‍රයන්ගේ අණ පරිදි විභීෂණ මන්දෝදරි සමග එක්ව ලංකා රාජ්‍ය පාලනය කළා. හැබැයි ජනප්‍රවාදයේ කියවෙන විදිහට විභීෂණගේ ද්‍රෝහීකම රාවණ කල්තියාම දැනන් හිටියා. හේතුව රාම රාවණා සටනේදී විභීෂණ ගත්තේ රාමගේ පැත්ත රාජ්‍ය නායකත්වය අරමුණු කරගෙන. ඒ හින්දා රාවණ පෙර සූදානමක් ඇතිව මන්දෝදරීව රාවණ අවසාන සටනට පැමිණීමට පෙර රාවණ මන්දෝදරීව වෙනම මාලිගයක සංගවනවා. මන්දෝදරී පමණක් නෙවෙයි මන්දෝදරීව හිමිකර ගැනීමට සුදුසුකම් ලබන ත්‍රිශූලයත් සමග තමයි මන්දෝදරීව වෙනම මාලිගයක සංගවන්නේ. මේ ත්‍රිශූලය මොකද්ද? ජයදානව විසින් ඒ කිව්වේ මන්දෝදරීගේ පියා විසින් මන්දෝදරිය වෙනුවෙන්ම සැදුණු ඊටාම බලගත් ත්‍රිශූලයක් තමයි මෙම ත්‍රිශූලය. මේ ත්‍රිශූලය මන්දෝදරිය සමගම රාවණ සතු වුණා. ඉතින් රාවණගෙන් පස්සේ මේ ත්‍රිශූලය සතු වෙන්නේ කා සතුවද? ඔහුට මෙරට රාජ්‍යත්වයට අයිතිවාසිකම් කීමටත් මන්දෝදරියට අයිතිවාසිකම් කීමට ඇති හැකියාවත් ලැබෙන බව රාවණ දැනන් හිටියා. එම නිසා රාවණ රජතුමා විසින් ඊටමත් සූක්ෂමව මන්දෝදරීව වෙනත් මාලිගාවක සංගවනවා. රාම රාවණා සටනෙන් පස්සේ කෙසේ හෝ මෙරට රාජ්‍යත්වයේ උරුමකම විභීෂණ සතු වුවත් ඔහුට ඔහු කළ පාවාදීම හා ඔහු වෙනත් කුලයක නාග කුලයේ අයෙක් නිසා යක්ෂ පරපුර විසින් යක්ෂ ගෝත්‍රය විසින් විභීෂණට සහාය දක්වන්නේ නැහැ. මේ හින්දා යක්ෂ පෙළපත ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙනමත් විභීෂණ ඇතුළු නාග ගෝත්‍රය වෙනමත් මෙරට පාලන කටයුතු කරගෙන යනවා. ඉතින් විජය එනකොට ලංකාවේ පාලන තන්ත්‍රයේ ප්‍රමුඛයා වුණේ කුවේණි. එහෙනම් අපිට නිගමනයකට එන්න පුළුවන් මේ රටේ රැජින පිළිබඳ සංකල්පය එදා මන්දෝදරීගෙන් ආරම්භ වුණා කියලා.